ආයිබෝවන් වින්ඩි වයිබ්ස් YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක ට්‍රිප් එකක් නෙමෙයි. හැබැයි මේක ට්‍රිප් එකක් වගේ එකක්. ඉතින් කොහොම වුණත් අපි මේ ආව නුවරඑළිය ගමනේදී අපි හිතුවා මීට කලින් බලලා නැති තැන් කීපයක් බලන්න ඕනි කියලා. ඉතින් එතනින් එකක් තමයි මේ ශාන්තිපුර ගම්මානය කියන්නේ. ශාන්තිපුර අලුතෙන්ම view point එකක් හදලා තියෙනවා. කොහොම හරි අපිට ඒක එදා හොයාගන්න හම්බුන්නේ නැහැ පාර. මෙතනට ආවහම අපිට view point එකක් පේනවා. මෙතනට ආවට පස්සේ තමයි ඒකත් දන්නේ. නුවරඑළියට එන ඔයාලට නුවරඑළියට කිට්ටුවෙන් බලන්න තියෙන තවත් ලොකේෂන් එකක් තමයි මේ රාවණ පබ්බත විහාරය කියන්නේ. මම මේ පාරවල් ගැන වැඩිපුර කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් ඔයාලා නුවරඑළියට આવොත් එහෙම මැප් එකේ සර්ච් කරලා ඔයාලට මෙතනට එන්න පුළුවන්. වලපෙනේට යන පාරේ තමයි මේ තැන තියෙන්නේ. මේ ළඟකදී රාවණ පබ්බත විහාරය ගැන වීඩියෝ එකක් වයිරල් වුණා. අන්න ඒකෙන් පස්සේ තමයි ගොඩාක් අය මේ ගැන දැනගත්තේ. ගොඩාක් අය කියන්නේ මං හිතන්නේ හැමෝම වගේ එහෙම තමයි. ගමේ සෙනග හැර. ඉතින් කොහොම හරි එදා මාරම සෙනගක් හිටියේ. ඔක්කොම මං හිතන්නේ පිට අය. කියන්නේ බස් වාහන හෙනට පාක් කරලා තිබ්බ පාක් කරන්නත් ඉඩක් නැහැ. පාකින් ෆුල් වෙලා තිබ්බ. ඒ තරම් සෙනග. ඔයාලා මෙතනට එනවා නම් එහෙම පල්ලෙහාන් වාහන පාක් කරලා යන්න. මොකද ඔයාලට උඩට වාහන ගෙනියන්න බෑ. පාර පොඩ්ඩක් කැඩිලා ඒ වගේම මේ පාර ගොඩක් පටි වාහනයක් හරව ගන්නවත් බෑ. අනිත් එක තමයි ඔයාලා මෙතනට යන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් පයින් සහ ත්‍රිවිල් එකකින් යන්න පුළුවන්. ඉතින් අපි නම් ගියේ මෙදා පයින්. මෙන්න මේක තමයි රාවණ පබ්බත විහාරය. ඉතින් මේක රාවණ පබ්බත විහාරය ගැන කිව්වොත් එහෙම තාම හදන ගමන් තමයි තියෙන්නේ. ඉතින් අර ඕගොල්ලෝ කලින් වීඩියෝ එකේ දැකපු තැන තමයි මම මේ ඉන්නේ. ඉතින් ඔයාලත් මෙතනට ආවොත් එහෙම පන්සලට ආධාරයක් එහෙම කරලා එන්නත් අමතක කරන්න එපා. ඔයාලා රාවණ පබ්බත විහාරයට ගියොත් ඔයාලට ආයිත් යන්න පුළුවන් තැනක් තමයි හරස් බැද්ද මිනිවර්ස් එන්ඩ් එක. මෙතන හරීම ලස්සනයි. ඔයාලත් ගිහිල්ලා බලන්න ගිහිල්ලා නැත්නම් හැබැයි මෙතන පරිසරේ හරීම පිරිසිදුවට තියෙනවා. කුණු එහෙම දාන්න එපා. ඉතින් මම මේක ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. මං කියවනේ එදා පොසොන් පොහොය දවසක් සෙනග ගොඩාක් හිටියා කියලා. හැබැයි ඒ සෙනගකින් භාගයක්වත් මෙතන නැහැ. මං හිතන්නේ ගොඩක් අය මේ තැන ගැන දන්නේ නැහැ. එහෙම නැත්නම් කලින් ගිහිල්ලා ඇති. කොහොම වුණත් මේ තැන ඔයාලට යන්න තියෙන ළඟම ප්ලේස් එකක්. එතන ඉඳන් පොඩි දුරයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලොත් කවදා හරි ආවොත් එහෙම රාවණ පබ්බත විහාරයට එහෙම නැත්නම් නුවරඑළියට ආවොත් එහෙම ඔයාලා මේ තැන් දෙක මිස් කරගන්න එපා. නුවරඑළියට ආවොත් එහෙම අනිවාර්යෙන් රාවණ පබ්බත විහාරෙත් යන්න. ඒ වගේම හරස් බැද්ද පුංචි ලෝකාන්ති බලන්නත් එන්න. මේක නම් අපි මේ සැරේ ගිය එකක් නෙමෙයි. මට මතක විදිහට අපි මේ ගමන ගියේ මේ අවුරුද්දේ ජනවාරි වල වගේ. කොහොම හරි
මම වීඩියෝ ටිකක් අරගෙන තිබ්බ හින්දා මම හිතුවා මේ වීඩියෝ එකටම ඒ ටික ඇඩ් කරන්න. මම ඉතින් ගොඩක් වීඩියෝ මේකට ඇඩ් කරන්නේ නැහැ. මොකද මම කලිනුත් හොටන් තැන ගිය වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා මං ගාව තිබ්බ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ඉතින් ඒ ටික මං මේකට ඇඩ් කළා. අපි සෝල් ට්‍රැවලින් වල වීඩියෝස් දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් මටත් හම්බුණා. ඉතින් මේ ගමනේදී අපේ අම්මලා ආවේ නෑ. දැන් අම්මා ආවනම් එහෙම පස්සෙන් ළඟින් ඉන්නවා. කොහොම හරි මේ දැන් මල්ලිලා ටික කොහොම හරි ඉස්සර වෙලාම ගිහිල්ලා තාත්තලා පිටිපස්සේ. හරිද? ඉතින් දැන් කොහොම හරි මම විතරයි දැන් මේ හරි ඉන්නේ. වෙන කවුරුත් නෑ ඉස්සරහටත් පිටිපස්සට. ඉතින් මට සද්දයක් ආවා. හරිද? ඉතින් දැන් මම මේ හොයන්නේ කොහෙන්ද ඒක ආවේ කියලා බැලිනම් අපිට නිතර දෙවේලේ දකින්න හම්බෙන්නේ නැති වලි කුකුලෙක් තමයි ඒ ශබ්දය කරලා තින්නේ. ඉතින් මෙන්න ඉන්නා එයා. හැබැයි මේකත් මරු වැඩක්. ඒ කියන්නේ කවුරුත් අහල පහල නැතුව තනියම ගමනක් යන එක. මම මේක පළවෙනි වතාවට කරේ. ඉතින් ඒ හින්දා ඒක ෂෝක්. ඔයාලට දැන් මේ වීඩියෝ එකෙන් පේනවා ඇති අපේ තාත්තලා කොච්චර දුරද ඉන්නේ කියලා. ඔන්න තාත්තලා නම් පේනවා. හැබැයි ඉස්සරහා බැලුවොත් මල්ලි නම් කොහේ ඉන්නවද දන්නේ. එයාලා මේ පේන මානෙක නැහැ. ඉතින් මම මේ හරි ඉන්නේ. තාත්තා දැන් මේ වෙලාවේ මට ඉන්න දෝනි තනියෙන් යන්න එපා කියලා කියන. ඒකට හේතුව මේ ගහලා තියෙනවා. ඒ කියන්නේ බෝඩ් එහෙම ගහලා තියෙනවා මේ අවට සැරිසරනවා කියලා කොටියෝ. ඉතින් කොටියෝද දිව්‍යෝද මම දන්නේ නැහැ. කොහොම හරි ඒගොල්ලෝ ඉන්නවා කියලා ගහලා දෙනවා. ඉතින් ඒ හින්දා කට්ටිය ඒ කියන්නේ පිරිසක් එක්ක යන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා තාත්තලා දැන් ඉන්න කියලා මං අවසානයේදී ඒගොල්ලොත් එක්ක තමයි දැන් මේ යන්නේ. ඔන්න ඉතින් අපි දැන් ලෝකාන්තයට ආවා. වීඩියෝ එකෙන් ඉතින් මුළු ගමනම පෙන්නන්න බැහැනේ. කොහොම හරි මම බැලුවා දැන් වීඩියෝ එකේ ටයිම් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අපිට හරියටම පැය 2යි ගාණක් ගිහින් තියෙනවා මෙතනට එන්න. ඒ කියන්නේ එන්ට්‍රන්ස් එකේ ඉඳන්ම. දැන් අපි ඉන්නේ පුංචි ලෝකාන්තේ. ඉතින් මෙතනට අපිට ගිහින් තියෙනවා වර්ල්ඩ්ස් එන්ඩ් එකේ ඉඳන් විනාඩි 40ක් වගේ. වර්ල්ඩ්ස් එන්ඩ් එකේ ඉඳන් එකපාරට මෙතනට ආවහම කන්ෆියුස් වෙන්න එපා. ඒක ජනවාරි වීඩියෝ එකක් වුණාට දැන් මේ ඉන්නේ අපි පෙරේදා අපි පොසොන් කූඩුවක් බලන්න ආවා. අපිට මේ අවුරුද්දේ පොසොන් දවසේ අපිට ඉන්න හම්බුනේ නැහැ ගෙදර. ඉතින් කොහොම හරි අපිට දන්සලකටවත් හරියට යන්න හම්බුනේ නැහැ. මොකද අපිට එද්දී එකම එක බත් දන්සලයි හම්බුනේ. කඩල දන්සලක් හම්බුනේ. ඒ දෙක විතරමයි. කොහොම හරි අපිට පොසොන් කූඩුවක්වත් බලන්න හම්බුනේ නැහැ. අපි හිතුවා ඒ හින්දා පොසොන් කූඩුවක් බලන්න යන්න. දැන් මේ අපි ඉන්නේ සක්වල පොසොන් කූඩුව බලන්න ඇවිල්ලා. දර්ශනීය පහන් කූඩුව ආසියානු රබන්ඩ ලංකාවේ නම් දෙසි ප්‍රවේශකට ලක්ෂ සංඛ්‍යාත ජනතාව ලංකාවේ කෝටි දෙකමාරකදී ජනතාවක් ඉන්නවා. භාගන භාග්‍ය දෙවි ලංකාවේ හතර විභාගයේ පහන් කූඩුව ආසියානු රබන්ඩට ගලාගෙන එනකොට ලංකාවේ සියලුම විද්‍යුත් නාලිකා ඒ වෙනකොට ආවරණය කළාම මේ දර්ශනීය පහන් කූඩුව ආසියා අද රාත්‍රී 11:30ට මට කියන්න අමතක වුණානේ මේක තියෙන මිනුවන්ගොඩ. මේක දැන් ඔයගොල්ලෝ දැන්ටමත් බලලා ඇති. විහිදී විශාල කිරණමය නෙළුම් බලක් හටගන්නවා. ඔබ ඉහළ අහස දිහා බලන්න. දැන් ඔබට පෙනෙන්නේ එම නෙළුම් බලයි. ඒ වෙනකොට අදාළ කල්පයට පහළ වීමට නියමිත බුදුවරයන් වහන්සේලා සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවකින් අටපිරිකර ඒ මල ඇතුළේ පිහිටනවා. ඒ විදිහට උපරිම පිහිටන්න පහයි. ඒවා පිහිටන්නේ. අපි උඩුගමට ආව පොසොන් කූඩු බලන්න. ඉතින් කොහොම හරි අපි බලන්න ආව පොසොන් කූඩුව ඒ වෙනකොටත් ඉවරයි. ඊට පස්සේ අපිට කිව්වා මේ කූඩුව ගැන. මට මේක තිබ්බේ පන්සලක. මට නම් මතක නෑ පන්සල. ඉතින් මේකත් හරිම ලස්සනයි. අපි ගිය සැරේත් ආවා මෙතනට.
එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ එකට like කරන්න, share කරන්න, මේ වීඩියෝ එකේ හොඳ නරක comment කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye bye.